Hello guys, කොහමද ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ Nocturnal Visit කියලා ගේම් එකක්. මේකත් H2TIA කියන වෙබ්සයිට් එකෙන් ගත්තේ. මේක MB 40 ගාණක් කොයිද හරි අපි ප්ලේ කරලා බලමු කොහොමද කියලා. මම Slide in the Woods ප්ලේ කරලා දැම්ම යටින් ගිහලා බලන්න guys. එක පොඩ්ඩක් හොඳට ගියා. ඉතින් හරි මේ ගේම් එකක් ගාලා බලමු. Nocturnal Visit start game. Am I all ready to live? When the crosshair and red, you can interact by pressing. මේ බොත්තම දිනවනේ සුදු පාට ඒක රතු වුණොත් ඔබලා අරින්න පුළුවන්ලු. හරි දැන් බලමු. ලැප්ටොප් එකක් තියෙනවා. හරි මේකද අපි එළියට යන්න පුළුවන්ද? I should check my laptop before I go. හරි ලැප්ටොප් එක චෙක් කරන්න ඕනේ. මම චෙක් කරන්න තමයි ගියේ දුන්නේ. Spooky haunted house. This is not normal house. It's backstory of even trade spookiness. Built in the 16s, this house was home and several serial killers nowadays. Well, I've taken this place. Still, my still numerous not written for me. මු යන්නේ කියලා හිතන්නේ මම. මු යන්න ඕනේ කොයිද ඒ ගෙදරට. අපි යමු එනවා. Nocturnal Visit ගේම් එක පොඩ්ඩක් සද්දය අඩු කරගන්න ඕනේ. headset එක දාගන්න guys. flashlight තියෙනවා. හොඳයි. හරි අපි shift දුවන්න පුළුවන්ද? දුවන්න බෑ වගේ හිතෙනවා. It's locked. Look for another door. මේක ලොක්ලු වෙන මාර්ගයක් හොයාගන්න කියනවා. බලමු අපි පිටිපස්සෙන් ගිහලා. කොත්ත බං මේ සද්ද. මෙතන යන්න පුළුවන්ද? ඔව් මෙතන යන්න පුළුවන්. තව දොරක් තියෙනවා මෙතන. මෙතන යන්න පුළුවන් කියලා හිතනවා. මේකේ යමු. කරින්න පුළුවන්. පට්ටාලු වරයි. ටෝච් එක දෙන නිසා හොඳයි නැත්තම් අවුල්. දැන් slide in the woods එක පාල description එකේ දාන්නම් ගිහිල්ලා බලන්න guys. like එකක් දාන්න අමතක කරන්න එපා. subscribe එකක් බටන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. හරි අපි යමු. කොහෙද යන්න ඕනේ? කොහෙද යන්න ඕනේ කියලා දන්නේ නැහැ guys. බලමු තා ප්ලේ කරමු. එතන පිච්චයක් තියෙනවා. මොකුත් නෑ පිච්ච එකේ. එන කොයිද යන්න ඕනේ? උඩට ගිහිල්ලා බලමු. මොනවද සද්දයක් ඇහුණා? මේක අරින්න පුළුවන්. උඩට ගිහිල්ලා බලමු. කන්ජූරින් වගේ දෙනවා මේ. ගන්නවනේ කන්ජූරින් අලුතින් ආපු චිත්‍රපටය. මොනවද බං මේ වෙන්නේ? ඩෝල් එකකට යතුරක් තියෙනවා මෙතන. garage key obtained. garage key එක ලැබිලා තියෙනවා. ගිහිල්ලා බලමු. මොකද බං උනේ? garage මම හිතන්නේ බිම කියලා. බිමට ගිහිල්ලා බලමු. බිමට ගිහිල්ලා බලමු guys. දොසක්යක් ඇවුනා. හිතන විදියට garage එකේ තමයි සත්‍යයක් ඇවුනේ. මේක නෙමෙයි garage එක. මේක වෙන්න ඇති කියලා හිතනවා. ඔව් මේක තමයි garage එක. හරි මේක ඇතුළට කී එකක් තියෙනවා කීයක් තියෙනවා. ඒ මොන කී එකක් දන්නේ නැහැ.
basement key obtained. Basement key එකක් ලැබිලා තියෙනවා. මොනවද guys? friends torch එක ගියා. torch එකත් එන්නේ ෆෙබ්‍රෝම ආවා. මොනවද ආවා? ඒක විතරක් වෙන්න. ඉතර බය නම් ඈ පොඩ්ඩක් චුට්ටක් ඉතර වුණා. ඒක ෆෝන් එක තියෙනවා. අප්ඩේට් කවුද මේක ලියලා දෙන notes ටික. something is coming to basement. මොනවා හරි basement එකේ තියෙනවා. the phone from upstairs. උඩ තට්ටුවේ ෆෝන් එක ringing වෙනවලු. ගිහිල්ලා බලමු. උඩ තට්ටුවට ගිහිල්ලා බලමු මොනවද වෙන්නේ කියලා.